ශාර්විගේ ආදර දිනපොත YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ආදර අකුරු page එකේ ශාමිකා ශිහානි නංගි ලියන මේ ආදරණීය කෙටි කතාව. ඔයාලා කියවලා කතාව ලස්සනයි නම් කතාවට like කරන්න, comment කරන්න, තවත් යාළුවෙක්ට බලන්න share කරන්න. YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එකේ notification එක ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. මිලියනපතියාගේ මල් කෙල්ල කියවලමු බලමු කතාව ලස්සනයිද කියලා. සර් මං ආවේ මල් විකුණන්න මිසක් හිඟමන් යදෙන්න නෙවෙයි. ඔයාට සල්ලි ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ සල්ලි වලට මනුස්සයන් මිලදී ගන්න බැරි වුණේ ඇයි කියලා මට දුකයි. කොළඹ නගරයේ පවතින තදපතේ නිසා ආකාශයේ සූපෝකභාගයේ වාහනේ නතර වුණේ රතු එළියස්සලදී. එයාගේ ලෝකෙ උනේ පෑනෙන් අත්සන් කරන මිලියන ගණන් වටිනා ගනුදෙනු සහ මීටින්ස්. එයාට වෙලාව කියන්නේ පණටත් වඩා වටින දෙයක්. එක පාටම එයාගේ වාහනේ කවුලුවට තට්ටු කරන සද්දයක් ඇහුණා. ආකාශ් කවුලුව පාත් කරේ කේන්තියෙන්. එතන හිටියේ අවුරුදු 20ක් විතර වයසට කෙල්ලෙක්. ඇය අතේ තිබුණේ මැනවින්නට ආසන්න රෝස මල් පොකුරක්. ඒ සෙනුරි. සර් මේ මල් ටිකක් කන්නවද? එකක් රුපියල් 100යි. දවස් දෙකකින් මම මුකුත් විකුණ ගත්තේ නැහැ. සෙනුරි හරිම අමාරුවෙන් ඒ දේ කිව්වේ බයනුත් එක්ක. ආකාශ් ඇය දිහා බැලුව පිළිකුලෙන් වගේ. එයාගේ ඇඳුම, ඇගේ පෙනුම මේ හැම දෙයක්ම ආකාශ්ගේ ලෝකෙට ගැලපුන්නේ නැහැ. පාරේ තදබදේ ඇස්සේ මල් විකුණන්න එන්න එපා. යනවා මෙතනින්. ආකාශ් රළු හඬින් කිව්වා. සර් මගේ අම්මගේ බෙහෙත් ගන්න සල්ලි නැහැ. එක මලක් හරි ගන්න. ආකාශ් කිසිම තැකීමක් නැතුව කාලුව වහන්න හැදුවා. ඒත් එක පාටම සෙනුරිගේ අත වාහනේ වීදුරට අහුණා. සෙනුරි වේදනාවෙන් කෑ ගැහුවා. ආකාශ වාහනෙන් බැස්සේ තවත් කේන්තියෙන්. ඔයා කොච්චර වතයක්ද? ඔන්න අරගෙන සල්ලි. මට තවත් පරක්කු කරන්න එපා. ආකාශයාගේ පසුම්බියෙන් රුපියල් 1000ක නෝට්ටුවක් ඇතලා ඇගේ මූණට වීසි කරා. සෙනුරියේ සල්ලි ගන්න නැමුත් නැහැ. ඇගේ ඇස්වල තිබුණේ කඳුළු නෙවෙයි. Tamanගේ ආත්ම ගෞරවය ගැන ලොකු වේදනාවක්. ඇය කෙලින්ම ආකාශගේ ඇස් දිහා බැලුවා. මං ආවේ මල් විකුණන්න සර්. හිඟමන් යදින්න නෙවෙයි. ඔයාට සල්ලි ඇති වෙන්න පුළුවන්. ඒත් ඔයාට මනුස්සකම කියලා දෙයක් තියෙනවද කියලා මට සැකයි. සෙනුරි මල් පොකුරත් අරන් පාර දිගේ ඇවිදගෙන ගියා. ආකාශ එතනම ගල් ගහිලා හිටියා. කවුරුත් එයාට මෙහෙම කතා කරලා නැහැ. හැමෝම එයාගේ සල්ලි වලට බයේ අඬනවා මිසක් එයාගේ ඇස් දිහා බලාගෙන මෙහෙම කියන්න කාටවත් බැරි වුණා. ආකාශට සෙනුරි කියපු දෙයට කේන්ති ගියාද නැත්නම් ඇය කියපු දේ නිසා එයාගේ හිත ඇතුලේ අමුතු දෙයක් වුණාද කියලා එයාටවත් හිතා ගන්න බැරි වුණා. එයා ආයේ වාහනේට නැග්ගා. ඒත් එයාගේ හිතේ තිබුණේ ඒ මල් විකුණන කෙල්ලගේ ඇස් දිහා. ආකාශ එදාරය නිදා ගන්න උත්සාහ කරත් සෙනුරිගේ බැල්ම එයාගේ ඇස් ඉස්සරහා මැවෙනවා. ඒ මල් ටික විකුණ ගන්න බැරි වෙද්දී ඇගේ ඇස්වල තිබුණේ බලාපොරොත්තු සුන් වූ බැල්ම. ඒ වගේම ආකාශගේ මුහුණට කෙලින්ම කතා කරපු විදිහ. පහුවදා උදේ ආකාශයාගේ මෝටර රථයෙන් ඒ පාරෙම යද්දී ඉබේම වගේ වාහනේ පාලනය වුණේ ඒ රතු එළියස්සලටයි. සෙනුරි එතන හිටියා. ඇය තාමත් ඒ වැස්සෙන් තිබුණු ඇඳුමම ඇඳගෙන පරණ වෙච්ච මල් ටිකක් අතේ තියාගෙන ඉන්නවා. ආකාශ් කවුලුව පාත් කරලා ඇය දිහා බැලුවා. සෙනුරි ආකාශ දකිද්දී බයෙන් වගේ අඩියක් පස්සට ගත්තා. "තමුසේ?" ආකාශ් රළු හඬින් ඇහුවා. "මට සමා වෙන්න සර්. මං ආයේ ඔයාගේ වාහනේ ළඟට එන්නේ." සෙනුරි බිම බලාගෙන කිව්වා. ඇගේ කටහඬ වෙවුලනවා. ආකාශය දිහා තවත් තේනු බැල්මකින් බැලුවා. "මට මල් ඕනේ. හැබැයි ඔයාගේ අහිංසකකම් පෙන්නලා මිනිස්සු බය කරන්න එපා. අර ඊයේ මං විසික් කරපු සල්ලි ටික තාමත් පාරේ ඇති. ගිහින් අහුල ගන්න." සෙනුරි ආකාශගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. ඇයගේ ඇස්වල කඳුළු නැහැ.
තියෙන්නේ අසීමිත වේදනාවක්. සර් මං ඊ කිව්වේ ඇත්ත. මට ඕනේ සල්ලි. ඒත් මං විකුණන්නේ මල් මිසක් මගේ ගෞරවයෙන් නෙවෙයි. ඔයාට සල්ලි තියෙන්න පුළුවන්. ඒත් ඔයාට තාමත් අනුත් මිනිස්සුන්ගේ හිතත් තේරුම් ගන්න බැරි එක ගැන මට දුකයි. ආකාශ කේන්දේ වැඩි වුණා. ගෞරවේ? පාරේ ආයිනේ මල් විකුණන. ඔයා කතා කරන්නේ ගෞරවය ගැනද? ඔයා දන්නවද? මගේ එක දවසක ආදායමින් ඔය වගේ 500 දෙනෙක්ට අවුරුද්දක් ගන්න පුළුවන් කියලා. එතකොට සර් ඔයාගේ සල්ලි වලින් මනුස්සකම් මිලදී ගන්න බැරි වුණේ ඇයි? සෙනුරි එහෙම කියලා එතනින් යන්න හැරුණා. ආකාශට ඉවස ගන්න බැරි වුණා. එයා වාහනෙන් බහැලා සෙනුරිගේ අතින් තදින් අල්ලගත්තා. කවුද ඔයාට මට මෙහෙම කතා කරන්න අවසර දුන්නේ? මං හිතුවා ඔයා අහිංසකයි කියලා. ඒත් ඔයා හරිම කපටි. සෙනුරි වේදනාවෙන් නැඹුරුණා. ඇයගේ අත රත් වෙලා තිබුණා. අතාරින්න සර් ඔයා හරිම නපුරුයි. ඔව් මං නපුරුයි තමා. හැබැයි ඒ නපුරුකම තව වැඩි වෙන්නයි යන්නේ. ආකාශයව තමන්ගේ වාහනේ දෙසට ඇදගෙන යන්න හදද්දී සෙනුරි බයෙන් කෑ ගැහුවා. ඔයාගේ අහංකාරකම අද ඉවර කරනවා. ආකාශ බලහත්කාරයෙන්ම සෙනුරි තමන්ගේ සුඛෝපභෝගී රථයට තල්ලු කරා. ඇය බයෙන් සහ වේදනාවෙන් වෙවුලමින් හිටියේ. ආකාශ වාහනේ වේගෙන් ධාවනය කළේ නගරයේ තද බදේ මැදින්. ඔහු කිසිදු වචනයක් නොකීවත් ඔහුගේ හිතේ තිබුණේ ඇයව තමන්ගේ පාලනයට නතු කර ගැනීමේ දරුණු ආශාවක්. ආකාශ සෙනුරිව වාහනයට දාගෙන වේගෙන් ගෙදර ආවා. ගේට්ටුව ළඟදී සෙනුරි දැක්කා මුරකරු සහ අනෙක් අය ගොඩක් බයෙන් කලබල වෙනවා. සර් ආකාශ ආවා ඉක්මනට ගේට්ටුව අරින්න. මුරකරු අනෙක් කෙනාට කෑ ගහලා කිව්වා. සෙනුරි පුදුමෙන් වගේ වාහනේ ඇතුළේ ඉඳන් එළිය බැලුවා. ඇයට ඒ නම ඇහුණා. ආකාශ. ඒ නම ඇහෙද්දී ඇයගේ ඇඟ සීතල වෙලා ගියා. මේ තරම් රළු නපුරු මිනිස්සෙක්ගේ නම ආකාශලා දෙන්නේ කොහොමද? ආකාශ වාහනේ නතර කරලා සෙනුරිව ඇදගෙන මන්දිරය ඇතුළට ආවා. මේක තමා වාගේ අලුත් ලෝකේ. ඔහු ඇව සෝෆාවකට තල්ලු කරා. මොකද්ද තමුසගේ නම? ඔහු රළු හඬින් ඇහුවා. සෙනුරි බියෙන් වෙවුලන හඬින් සෙනුරි මගේ නම සෙනුරි කියලා කිව්වා. ඇය බිම බලාගෙන ඔයාගේ නම ආකාශ නේද? කියා හෙමින් ඇහුවා. ආකාශ ඇය දිහා තියනු බැල්මක් හෙළුවා. ඔව් මං තමා මේ මන්දිරේ රජා. ඒ වගේම මං තමයි අද ඉඳන් ඔයාගේ ලෝකෙත් රජා. අයි කවදාවත් මගේ නම ඔයාගේ කටින් කියන්න එපා. සෙනුරි තනියම මේ විශාල කාමරේ ඉඳගෙන අඬන්න ගත්තා. ඇයට තේරුණා මේ නම තියෙන අහස් වගේ මිනිස්සයා කොච්චරනම් කුරිරුද කියලා. සෙනුරි බිම වාඩි වෙලා හිටියේ දැස්වල කඳුළු පුරවගෙන. ඔයා පිස්සෙක්. ඔයා හිතාගෙන ඉන්නේ සල්ලි වලින් මාව වහලෙක් කරගන්න පුළුවන් කියලාද? මං කවදාවත් ඔයාට යටත් වෙන්නේ නැහැ. ආකාශය ළඟටම නැවුණා. ඔහුගේ බැල්ම ගින්නක් වගේ. මං ඔයාව වහලෙක් කරගන්නේ නැහැ සෙනුරි. මං ඔයාව හිර කරනවා. ඔයාගේ ඔය අහංකාර කටහඬ වැහෙනකම් ඔයාගේ ඔය උඩඟු බැල්ම නැති වෙනකම්ම ඔයා මෙතන ඉන්නවා. සර් මගේ අම්මා අසනීපෙන්. එහා ගෙදර තනියම මම මෙතන තියාගන්න එපා. මව යන්න දෙන්න. සෙනුරි ආකාශගේ කකුල් දෙක අල්ලලා ඇඬුවා. ආකාශ කිසිම අනුකම්පාවක් නැති විදිහට ඇව තල්ලු කරලා දැම්මා. අම්මා ඒ වගේ දුප්පත් මිනිස්සු ගැන මට කිසිම අදාළත්වයක් නැහැ. මට ඔයාට එකම දේ කියන්න තියෙන්නේ. මෙතනින් පැනලා යන්න හිතන්නවත් එපා. මේ ගෙදර වටේටම ආරක්ෂකයෝ ඉන්නවා. ආකාශ එතනින් යන්න හැරුණා. සෙනුරි තනියම ලොකු නිවසක මැද ඉඳගෙන අඬන්න ගත්තා. ඇයගේ එකම බලාපොරොත්තු වුණේ ඇයගේ අම්මා. එදා රෑ ආකාශ ගෙදර ආවේ බීමතින්. ඔහු සෙනුරි ඉන්න කාමරේ දොර ඇරලා ඇතුළට ආවා. තාමත් ඔයා අඬනවද? ඔය කඳුළු වලින් ඔයා හිතුවද මං ඔයාව නිදහස් කරයි කියලා? ආකාශ ඇය ළඟට ඇවිත් ඇගේ නිකටින් තදින් අල්ලගත්තා. එයා හරිම නපුරුයි ආකාශ. කවදාවත් ඔයාට ආදරයක් ලැබෙන්නේ නැහැ. සෙනුරි කඳුළු පිරුණු දැසින් ඔහු දිහා බැලුවා. ආකාශගේ ඇස්වලින් මොහොතකට අමුතු වේදනාවක් මැවි මැකී ගියා. ඒත් ඔහු ඉක්මනින් තමන්ගේ නපුරුකම මකා ගත්තා. ආදරේ ඒ වචන මට අදාළ නැහැ. ඔයා මගේ දේපලක් විතරයි. එහෙම කියලා ආකාශ එතනින් ගියා. ආකාශගේ ගෙදර ලොකු විදුලි පහන් ලේලිය සෙනුරිගේ ඇස්වලට වදිනවා. ඇය ඒ අති විශාල කාමරේ කොනකට වී තමන්ගේ දන හිස් දෙක පපුවට තුරුළු කරන් හිටියේ කුරුල්ලෙක් වගේ බයෙන්.
දොර ඇරෙන සද්දට ඇය ගැස්සිලා ගියා. ආකාශයම ඇතුළට ආවේ හරිම සිමින්. ඔහුගේ අත්වල දෙයක් තිබුණා. ඔහු ඇය ළඟට ඇවිත් ඒ දේ බිම තිබ්බා. ඒ ඇය දවල් පාරේ විකුණන්න උත්සාහ කර අර රෝස මල් ටික දැන් මේ මල් වැල වෙලා ගිහින්. ඔයා මල් වලට හරි ආසයි නේද? ආකාශ ඇහුවේ හරිම සෙනුරිගේ කනට ලං වෙලා. සෙනුරි උත්තර දුන්නේ නැහැ. ඇය බිම බලාගෙන හිටියා. දන්නවද සෙනුරි? ලෝකේ තියෙන ලස්සනම මල් පවා අන්තිමට මැලවෙනවා. හරියට වාගේ මනුස්සකම වගේ. වැඩි කල් යන්න කලින් වාට තේරෙයි මේ ලෝකෙ ඉතිරි වෙන්නේ බලය සහ සල්ලි විතරයි කියලා. සෙනුරි එයා දිහා බැලුවේ හරිම අහිංසක විදිහටයි. ඔයා වැරදිස මල් පර වුණාට ඒවැ සුවඳ නම් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාගේ සල්ලි වලට පුළුවන් මාව හිර කරන්න. ඒත් ඔයාට බෑ මගේ හිතේ තියෙන ආදරය සහ කරුණාව විනාශ කරන්න. ඔයා ඇත්තටම දන්නවද? ඔව් මෙච්චර නපුර වෙන්න හේතුව මොකද්ද කියලා? ආකාශ් නතර වුණා. ඔහු ඇය ළඟම වාඩි වුණා. මොකද්ද? ඔයාගේ හදවතේ තියෙන හිස්කම. ඔයාට කවදාවත් කාගෙන්වත් අවංක ආදරයක් ලැබිලා නැහැ. ඒකයි ඔයා අනිත් අයට දුකක් දීලා සතුටක් හොයන්නේ. ආකාශ් හයියෙන් hina වුණා. ඒත් ඒ hinaවේ තිබුණේ අමුතුම කම්පනයක්. ඔහු ඇයගේ අතක තිබුණු රෝස මලක් අතට අරන් ඒකේ කටු ඇඟිල්ල ඇනෙන්න ඉඩ ඇරියා. ලේ බින්දුවක් ඔහුගේ ඇඟිල්ලෙන් ගලාගෙන ගියා. අවංක ආදරේ ඒක පොත්වල විතරයි සෙනුරි. මම මේ ලෝකෙට ආවේ දිනන්න. මං කාටවත් ඔළුව නමන්නේ. ඔහු ඇය දෙසට නැඹුරු වුණා. ඔයා හිතුවද ඔයාගේ දාර්ශනික කතා මගේ හිත වෙනස් කරයි කියලා? සෙනුරි බය වුණත් ඇය පස්සට උන්නේ නැහැ. ඇය ඔහු දෙස කෙලින්ම බැලුවා. මට ඔබ වෙනස් කරන්න ඕන නෑ සර්. මට ඕනි මගේ අම්මා ගාවට යන්න විතරයි. ආකාශයේ මූණටම Tamanගේ මුහුණ ලං කරා. සෙනුරි, ඔයා හැසිරෙන විදිහ අනුව තමයි ඔයාගේ අම්මගේ ඉරණම තීරණය වෙන්නේ. සෙනුරිගේ හදවත එකපාරටම ගැස්සිලා ගියා. ඇයට තේරුණා මේ මිනිස්සු කොටක් භයානකයි කියලා. ඔහුට සෙනුරේ විතරක් නෙවෙයි ඇයට ආදරය කරන අය පවා විනාශ කරන්න පුළුවන්. ඔයා හරිම තිරිසනෙක්. සෙනුරි කෑ ගැහුවා. ආකාශ් කිසිම තයක් නොකියා කාමරෙන් එළියට ඇවිත් දොර වහගත්තා. ඔහු එළියට වෙලා අහස දිහා බලාගෙන හිටියා. ඔහුගේ ඇස්වල තිබුණේ කඳුලා. කවුරුත් නොදකපු අවුරුදු ගානක් ඔහු හංගගෙන හිටපු වේදනාවක්. ආකාශ් Tamanගේ කාමරේ ජනේලෙ ළඟට වෙලා සිගරට් එකක් පත්තු කරගත්තා. එළියෙන් ඇහෙන වැස්සේ හඬ ඔහුට සිහිපත් කළේ අවුරුදු 10කට පෙර වූ ඒ තරුණ රාත්‍රියයි. එදා ඔහු කුඩා දරුවෙක්. එදා ඔහුට තිබුණේ සතුටින් පිරි පවුලක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා හරිම කරුණාවන්ත කාන්තාවක්. ඒ තාත්තගේ ව්‍යාපාරවලට එකතු වෙච්ච නපුරු මිනිස්සු නිසා දවසක් රැ උන්ට ගෙදර ගෙනී තියන්න ආවා. ආකාශ්ට තාම මතකයි අම්මා ඔහුව බේරගන්න වෙර තරපු විදිහ. ආකාශ් කවදාවත් කාටවත් බය වෙන්න එපා. බලවන්තයෙක් වෙන්න ඕනි. දුර්වලකම කියන්නේ මරණය. ඒ අම්මගේ අවසාන වචන ටික. පසුදින ආකාශ අවදි වුණේ අලු ගොඩක් මැත්තේ. එදා ඉඳන් ආකාශ්ගේ හදවත අයිස් වගේ සීතල වුණා. ඔහු තාත්තා එක්ක එකතු වෙලා මුළු ලෝකෙම දිනන්න පටන් ගත්තේ අම්මා මරපුවේ නපුරු මිනිස්සුන්ගෙන් පලි ගන්න හිතාගෙන. ඔහු හිතාගෙන හිටියේ ආදරය කියන්නේ දුර්වලකමක් කියලා. සෙනුරිගේ කාමරයේ දෙසට ඔහු ගියේ ඒ අතීත ගැන හිතමින්. කාමරේ දොර ඇරෙද්දී සෙනුරි බිම වාඩි වෙලා ඔහේ කල්පනා කර කර හිටියේ. ඔයා තාමත් හිතනවද මාව වෙනස් කරන්න පුළුවන් කියලා? ආකාශ ඇහුවේ හරිම හිමින්. සෙනුරි නැගිට්ටා. ඇය ආකාශ්ගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණු කේන්තිය දැන් අඩු වෙලා ඒ වෙනුවට තියෙන හිස් බවක්. ඔයා මාව හිර කළාට කමක් නෑ ආකාශ්. ඒත් ඔයාගේ හිතේ තියෙන ওই ගින්න නිවා ගන්න සල්ලි වලට බෑ. ඔයාට ඕන වෙලා තියෙන කෙනෙක් ඔයාට ආදරය කරන්න. ඔයාගේ අතීත වෙනස් කරන්න. නෙවෙයි. ආකාශ ඇය ළඟට ඇවිත් ඇගේ ඇතක් Tamanගේ පප උඩ තියාගත්තා. ඔයාට ඇහෙනවද මේ හදවත ගැහෙන සද්දේ? මේක අවුරුදු 10කින් ගැහුන්නේ නැහැ සෙනුරි. මේක නිකම් මැෂින් එකක් විතරයි. සෙනුරි ආගේ අත ඉවත් කරගත්තේ නැහැ. ඇය ආගේ හදවතේ ගැස්ම දැනගත්තා. ඒක හරිම වේගවත්. ඒක තිබුණේ අවුරුදු 10ක තනිවීමේ සහ වේදනාවේ රිද්මය. ඔයා මෙච්චර කාලක් තනියම සටන් කරලා තියෙන ආකාශ්. දැන්වත් ඔයාගේ ආයුධ බිම තියන්න. සෙනුරි කිව්වේ හරිම මෘදු විදිහට. ආකාශ එකපාරටම ඇයව Tamanගේ පපුවට තුරළු කරගත්තා.
ඒක ආදරයට වඩා වේදනාවෙන් කරපු ඇලඳ ගැනීමක්. සෙනුරිගේ උණුහුම ඔහුට අවුරුදු 10කට පස්සේ අමුතුම සහනයක් ගෙනාවා. ඔයා විතරයි මට මෙහෙම කතා කරේ. හැමෝම මට බය වුණා. හැමෝම මාව පාවිච්චි කළා. ආකාශ්ගේ කටහඬ වේවුලුවා. මං ඔයාට බය නෑ ආකාශ්. මං ඔයාට දුකයි. සෙනුරි එහෙම කිව්වේ ආකාශ්ගේ පිට අත ගාමින්. ඒ මොහොතේදී ඒ අති විශාල මන්දිරේ සද්ද නැතුව තිබුණ එකම දේ ඔවුන් දෙදෙනාගේ හුස්ම ගැනීමේ ශබ්ද විතරයි. ආකාශ්ට තේරුණා සෙනුරි ඔහුට හම්බ වෙලා තියෙන්නේ අහම්බයකින් නෙවෙයි. තමන්ගේ ආත්මය බේර ගන්න ලැබුණ අවසාන අවස්ථාව විදිහට කියලා. ආකාශ් සෙනුරිව තමන්ගේ පපුවෙන් ඈත් කරලා ඇගේ මූණ දිහා බැලුවා. අවුරුදු 10කට පස්සේ එයාගේ ඇස්වලට පළමු වතාවට තෙතමනයක් දැනුණා. ඒක දුකක් නෙවෙයි. තමන්ව තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා කියන සහනය. සෙනුරි ආකාශ් හිමින් කතා කරා. මං ඔයාව මෙහි ගෙනාවේ ඔයාට වද දෙන්න. මං හිතුවාගේ ඔය අහිංසකකම් විනාශ කරන්න පුළුවන් කියලා. ඒත් ඔයා කරන්නේ මාව සුවපත් කරන එක. සෙනුරි ඔහු දෙස බලලා අහිංසක විදිහට hina වුණා. මං ඔයාව වෙනස් කරන්න දඟලන්නේ නෑ ආකාශ්. මට ඕනේ ඔයා ඇතුලේ හිර වෙලා ඉන්න. ඒ පුංචි ආකාශ් ආයෙත් දකින්න විතරයි. පහුවදා උදේ ආකාශ් අවදි වුණේ වෙනද වගේ කේන්තියකින් නෙවෙයි. එයා ඉක්මනින් සෙනුරි හිටපු කාමරේට ගියා. එයා දැක්කේ සෙනුරි අමාරුවෙන් නැඳ අයිනට වෙලා වාඩි වෙලා ඉන්නවා. සෙනුරි ඔයාට මොකද වුනේ? ආකාශ් බයෙන් ඇහුවා. ආකාශ් මගේ අම්මා. මන් දන්නේ අම්මා කොහොම ඉන්නවද කියලා. මට ගෙදර යන්න ඕනේ. එයා අඬමින් කිව්වා. ආකාශයාගේ පෞද්ගලික ආරක්ෂකයාට කතා කළා. සෙනුරිගේ ගෙදරට කට්ටියක් යවන්න. එයාගේ අම්මව හොඳම පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන්න. හැම වියදමක්ම මන් දරනවා. කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ. සෙනුරි පුදුමෙන් ආකාශ දිහා බැලුවා. මේ ඉන්නේ ඊයේ තිබුණේ නපුරු ආකාශ්මද? ඇයි ඔයා මෙහෙම කරන්නේ? ඇය ඇහුවා. ආකාශ ඇය ළඟට ඇවිත් ඇගේ අත අල්ලගත්තා. මං අද ඉඳන් මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලනවා සෙනුරි. ඒත් මගේ තාත්තා එයා මාව මේ තත්ත්වයට ගෙනාවේ. ඒ නපුරු දේවල් කරලා එයා කවදාවත් අපිට හොඳින් ඉන්න දෙන්නේ නැහැ. ඒ මොහොතේම කාමරේ දොර හයියෙන් නැරුණා. ආකාශ්ගේ තාත්තා දේවේන්ද්‍ර මහත්තයා ඇතුළට ආවේ මොහොනේ භයානක කේන්තියක් රඳවගෙන. ආකාශ් මේ මොකක්ද මේ කරන්නේ? මේ වගේ හිඟන කෙල්ලෙක් වෙනුවෙන් උඹ මගේ සල්ලි වේදම් කරනවද? ආකාශ් සෙනුරිව තමන්ගේ පිටුපසට කරගෙන තාත්තා දිහා බැලුවා. තාත්තේ අද ඉඳන් මේ කෙල්ල මගේ ජීවිතේ. තාත්තගේ අනට නෙවෙයි මගේ හදවතට විතරයි මං කීකරු වෙන්නේ. දේවේන්ද්‍ර හයියෙන් hina වුණා. උඹ මේ කෙල්ල නිසා මට විරුද්ධ වෙනවද? උඹ දන්නවද මේ කෙල්ලගේ අම්මා ලෙඩ වුණේ කාගේ වරදින්ද කියලා? ඒක මගේ පරණ හතුරෙක්ගේ ගෙදරක්. මම මේ කෙල්ලව මෙහි ගෙනාවේ උඹව රවට්ටන්න නෙවෙයි. උඹේ ඇස් රවට්ටන්නයි. සෙනුරිගේ ලෝකෙම කඩා වැටුණා. ඇය ආකාශ දිහා බැලුවේ බයෙන්. ආකාශ් ඒක ඇත්තද? ඔහගේ තාත්තා මගේ අම්මා ලෙඩ කළාද? ආකාශ් ගල් ගැහුණා. ඔහු සෙනුරි දිහාත් තාත්තා දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා. සෙනුරි බිම වාඩි වුණේ ඇගේ කකුල් පන නැති වෙලා වගේ දැනුණ හින්දා. ඇගේ මුළු ලෝකෙම බොරුවක් කියලා ඇයට හිතුණා. ආකාශ් මට කියන්න ඔයා මේක දැනගෙන හිටියද? මගේ අම්මගේ ලෙඩේ පිටිපස්සේ ඔයාගේ තාත්තත් ඉන්නවා කියලා. ඇය ඇසුවේ එක්කි ගක හඬන ගමන් ආකාශ ළඟට දන ගහලා ඇගේ අත් දෙකෙන් තදින් අල්ලගත්තා. සෙනුරි මන් දිවුරලා කියන්නේ මම මේක ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නෑ. මම දැනගෙන හිටියානම් කවදාවත් ඔයාට කරදර වෙන්න ඉඩ දෙන්නේ නෑ. ආකාශ සෙනුරිව හම්බ වෙන්න ඇත්තටම ආවේ හම්බෙකින්. දේවේන්ද්‍ර මුලදී මේ ගැන දැනන් හිටියේ නෑ. හැබැයි පස්සේ දේවේන්ද්‍රට මේ ගැන ආරංචි වුණාම එයා ඒක Tamanගේ වාසියට හරව ගන්නවා. එයා ඒක පාවිච්චි කරලා ආකාශ පාලනය කරනවා හදනවා. දේවේන්ද්‍ර තවත් හයියෙන් hina වෙනවා. උඹ මේ කෙල්ලව අහම්බෙන් හම්බුණා කියලා උඹ හිතාගෙන ඇති. හැබැයි මම මේ දවස් ගාණක් පුරාම උඹලා දෙන්න ගැන හෙව්වා. උඹ මේ කෙල්ලට ආදරය කරන්න ගත්තේ අහම්බෙන් වෙන්න පුළුවන්. ඒත් මම මේ සම්බන්ධේ මගේ වාසියට හරව ගත්තා. උඹට තේරෙනවද? මේ කෙල්ලගේ පවුල මගේ පරණ හතුරෝ. ඒ කියන්නේ මං උඹේ ආදරයට තියෙන ලොකුම බාධාව. දැන් බලමු උඹට ඔය කෙල්ලව බේර ගන්න පුළුවන්ද කියලා. උඹ මං ගැන හිතන් ඉන්නේ කොහමද ආකාශ්? මං උඹට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ.
එහෙම කියලා දේවේන්ද්‍ර තවත් හයියෙන් hina වුණා. දේවේන්ද්‍ර සහ ආකාශ අතර තිබුණේ ලේනෑකමකට වඩා එකිනෙකා විනාශ කරගන්න මහ ගැටුමක්. දේවේන්ද්‍රට අවශ්‍ය වුණේ ආකාශව Taman වගේම රෞද්‍ර හදවතක් නැති ව්‍යාපාරිකයෙක් කරන්න. ඒත් ආකාශ්ගේ හිතේ තිබුණේ වෙනමම බලාපොරොත්තුවක්. දේවේන්ද්‍ර මහත්තයාගේ නපුර හිනාව මුළු මන්දිරේම පිටිවල දෝංකාර දුන්නා. ඒ හිනාව ඇහෙද්දී සෙනුරිගේ මුළු ඇඟම ගැහෙන්න ගත්තා. එයා බිම වැටෙන විදිහට ආකාශ දිහා බැලුවේ බේරගන්න කියන බැල්මකින්. ඒත් ආකාශ හිටියේ ගල් ගැහිලා වගේ. උඹ හිතුවද ආකාශ මම මේ හැමදේම දන්නේ නැතුව හිටියා කියලා? දේවේන්ද්‍ර ඇවිතගෙන ඇවිත් ආකාශ්ගේ මූණට මේපුණා. නවත්තන්න තාත්තේ. ආකාශ් කෑ ගහලා කිව්වා. ඔයා මේ මොන තිරිසන් සෙල්ලමක්ද කරන්නේ? ඇයි මේ අහිංසක කෙල්ලව පාවිච්චි කරන්නේ? දේවේන්ද්‍ර සෙනුරිගේ කොණ්ඩෙන් තද කරලා අල්ලලා එයාව උඩට ඇදලා ගත්තා. සෙනුරි වේදනාවෙන් කෑ ගැහුවා. අහිංසක? මුන් අහිංසක නෑ ආකාශ්. මේ කෙල්ලගේ අම්මා අර ඇඳට වෙලා මැරෙන්න වැටලා ඉන්න ගෑනු කෙනා. ඒකිට තමයි උඹේ අම්මා මැරෙන්න කලින් හැම රහසක්ම කිව්වේ. මොකද උඹේ අම්මගේ හොඳම යාළුවෙක් මේකගේ අම්මා. මං ඒ පවුලම විනාශ කරන්න හැදුවේ ඒකයි. සෙනුරිගේ සුඩ ගියා. මොකද්ද? මොකද්ද කිව්වේ? මගේ අම්මා? ඔයාගේ අම්මව දන්නවා? ආකාශ් දේවේන්ද්‍රගේ අත ගස්සලා දාලා සෙනුරිව බේරගත්තා. දේවේන්ද්‍ර ආඩම්බරෙන් සෝෆාවේ වාඩි වුණා. උඹ දන්නවද ආකාශ්? එදා මං ඒ කාමරේ දොර එළියෙන් ලොක් කරද්දී උඹේ අම්මා මට වැඳලා ඇඬුවා. ඒකි දන්නවා මම මේ කෙල්ලගේ පවුල විනාශ කරන්න යනවා කියලා. උඹේ අම්මා ඒ පවුලට අපේ ව්‍යාපාරික රහස් ලියපු ලියකිවිලි වගේක් දෙන්නයි හැදුවේ. මම මොකද කළේ? එහෙකි නිදාගෙන ඉන්න අතරේ කාමරේට පෙට්‍රල් ගහලා ගිනි තිබ්බා. එහෙකි ගින්නට අහුවෙලා දොරට ගහද්දී මං උඹවත් වඩාගෙන එළියේ ඉඳන් ඒක දිහා බලාගෙන හිටියා. උඹේ අම්මා පිච්චිලා කෑ ගහපු සද්දේ අදටත් මට ඇහෙනවා. ඒක තමයි මගේ ඡායාග්‍රහණේ. උඹේ අම්මා මට වඩා ඒ හිඟන පවුලට ආදරය කරා. මේ කෙල්ලගේ අම්මට අපේ බිස්නස් රහස් කියන්න හැදුවා. මට සිද්ධ වුණා ඒ දෙන්නව නිහඬ කරන්න. එදා මේ ගෙදරටත් ගිනි තිබ්බා. ඒකෙන් මේකේ තාත්තා මැරුණා. මේකේ අම්මයි බේරුණා. හැබැයි මං උන් ජීවතුන් අතර තිබ්බේ එයාගේ මුළු පරම්පරාවටම වෛර කරන ගම. තාත්තේ ඔයාද මේ කියන්නේ? මගේ අම්මා මැරුවේ එතකොට ඔයාද? එදා රැයේ ගින්න ඒක කළේ ඔයාද? ආකාශ්ගේ කටහඬ වෙවුලන්න ගත්තා. සෙනුරි අත්තකින් කන් දෙක වහගත්තේ ඒ දරුණු කතාව අහන්න බැරුව. තිරිසනා මිනි මරුවා ඔයා මගේ තාත්තව මරලා අපේකේ කිනි තියලා අන්තිමට ඔයාගේ බිරිඳවත් මරාගත්තේ ඔය සල්ලි නිසා නේද? සෙනුරි හයියෙන් කෑ ගැහුවා. දේවේන්ද්‍ර සෙනුරිගේ මූණට කෙල ගැහුවා. උඹ මගේ පුතාගේ හිත වෙනස් කරන්න හැදුවා නේද? දැන් බලපන් උඹේ අම්මා මැරෙන්න වැටිලා ඉන්නේ මගේ අනට කීකර වෙන දොස්තරලා නිසා. මං අනකලොත් දැන් මේකේ හුස්ම නතර වෙයි. එපා. සෙනුරි ආකාශ්ගේ කකුල් දෙක අල්ලගත්තා. ආකාශ් අනේ මගේ අම්මා බේර ගන්න මට ඕන දඬුවමක් දෙන්න. ඒත් මගේ අම්මට මුකුත් කරන්න එපා. ආකාශ් එකපාරටම දේවේන්ද්‍රගේ බෙල්ලෙන් අල්ලගෙන එයාව පිටේට හේතු කරා. මුරකර තුවක්කුව දිගු කළත් ආකාශය ගැන බැලුවේ නැහැ. අදින් පස්සෙව මගේ තාත්තා නෙවෙයි. ආකාශ් දත්මිටි කාගෙනම කිව්වා. ඔයා මගේ අම්මව පන පිටින් පිච්චුවා නේද? මං එදා පුංචි දරුවෙක් කියලා බලන් හිටියේ ඇති. මං අද මේ ඇඳුම ගලවලා දානවා වගේම ඔයාගේ කැත නමත් මගේ නමින් අයින් කරනවා. මං ඔයාට දෙන්න දඬුවම් බලන් ඉන්න. දේවේන්ද්‍ර හුස්ම ගන්න අමාරු වෙන්න උනත් hina වුණා. උඹට බෑ ආකාශ්. උඹ මගේ ලේ උඹේ ඇතුලේ ඉන්නේ මං වගේම නපුරු මිනිහෙක්. උඹට මේ සැප සම්පත් නැතුව පාරේ එක දවසක්වත් ඉන්න බෑ. අපි බලමු. ආකාශ් දේවේන්ද්‍රව තල්ලු කරලා දැම්මා. ආකාශ් සෙනුරිගේ අතින් අල්ලගත්තා. යමු සෙනුරි අද ඉඳන් ඔයා තනියම නෙවෙයි. මගේ අම්මව පන පිටින් පිට්ටුව මේ පව්කාරයාගේ එක සතයක්වත් මට එපා. මම මගේ අම්මා රහසින් මගේ නමට දාපු පොඩි ඉක්දම විකුණලා හරි ඔයාගේ අම්මව බේර ගන්නවා. ඔවුන් දෙන්න මන්දිරයේ දොර ළඟට යද්දී දේවේන්ද්‍ර කෑ ගැහුවා. ආකාශ් උඹ අද මේ දොරෙන් එළියට ගියොත් ආයි කවදාවත් එන්න හිතන්න එපා.
මං උඹව පාරේ හිඟන්නේ කරනවා. ආකාශ් නැවතිලා ආපහු හැරිලා බැලුවා. හිඟා කන එක හොඳයි මිනිස්සයෝ. අම්මගේ මිනිමරුව එක්ක එකට ඉන්නවට වඩා අද ඉඳන් හිඟා කාලා හරි ජීවත් වෙයි. හැබැයි ඒ ජීවිතය ඇතුලේ මනුස්සකම තියෙයි. ආකාශ් සෙනුරිවත් එක්කගෙන මහවැස්සෙම පාරට බැස්සා. සෙනුරි තාමත් වෙවුලනවා. ආකාශ් ඇයිවා මං වෙනුවෙන් මෙච්චර දෙයක් කරන්නේ? මන් නිසා ඔයාට හැමදේම නැති වුණා. සෙනුරි වැස්සේ තෙමි ඇහුවා. ආකාශ් නැවතිලා සෙනුරිගේ මූණ දෝතින් අල්ලගත්තා. එයාගේ ඇස් වලින් කඳුළු වැස්සක් එකතු වෙලා ගලාගෙන ගියා. මට හැමදේම නැති වුණේ අද නෙවෙයි සෙනුරි. මට හැමදේම නැති වුණේ මීට අවුරුදු 10කට කලින්. මගේ අම්මයි ඉන්නේ පිච්චෙද්දි මගේ මනුස්සකමත් පිච්චිලා ගියා. මාව ආයේ ජීවත් කළේ ඔයාගේ බැල්ම. මට සමා වෙන්න සෙනුරි. මගේ තාත්තා කරපු හැම දෙයකටම මට සමා වෙන්න. සෙනුරි ආකාශ තදින් පදා ගත්තා. ඒ වැස්ස මැද අඳුරු පාරේ ඔවුන් දෙන්න තනි වෙලා හිටියත් ඔවුන්ගේ හිතවල ලොකු නිදහසක් දැනුණා. මන්දිරයේ තිබුණ විදුලි එළිය වලට වඩා ඒ වැස්සේ තිබුණ අඳුර ඔවුන්ට සහනයක් වුණා. ඒ දුරින් වාහනයක හෙඩ්ලයිට් එළියක් ඔවුන් දෙසට වේගෙන් එනවා පෙනුණා. වේගෙන් පැමිණි කළු පැහැති ජීප් රථය ආකාශ සහ සෙනුරි අසලින්ම තදින් තිරිංග තද කරා. වැස්ස ලිස්සන සුළු පාරේ රෝද කැරකි ගිය ශබ්දය මුළු නිහඬතාවයම දෙදරුම් කැව්වා. සෙනුරි මගේ පිටිපස්සට වෙන්න. ආකාශයව තමන්ගේ සිරුරෙන් ආවරණය කරගත්තා. ඔහුගේ ඇස් රතු වෙමින් තිබුණේ. දේවේන්ද්‍රගේ මැරයන්ට මුහුණ දෙන්න බලාගෙන. ජීප් රථයෙන් බැසගත්තේ දේවේන්ද්‍රගේ ප්‍රධාන ආරක්ෂකයා වන වික්ටර්. ඔහු අතේ දිලිසෙන පිස්තෝලයක් තිබුණා. ආකාශ් මහත්තයා ලොකු මහත්තයා කිව්වා ඔයාව මරන්න එපා කියලා. හැබැයි ඔය කෙල්ලව අපිට දීලා දැම්ම මන්දිරයට එන්න කියලා අණ කරා. වික්ටර් අලු හඬින් පැවසුවා. මගේ මල කඳුඩින් මිසක් සෙනුරි උඹලට අහල්ලන්න ලැබෙන්නේ නැහැ. ආකාශ් තර්ජනය කරා. සෙනුරි පයෙන් ගැහැමින් ආකාශ්ගේ අත තදින් අල්ලගත්තා. හරියට මේ වෙලාවේ තවත් වාහනයක් පැරණි වෑන් රථයක් වික්ටර්ගේ ජීප් රථයට පිටුපසින් නතර කරා. එයින් බැසාවේ මැදිවියේ පුද්ගලයෙක්. ඔහු වෙන කවුරුත් නෙවෙයි. දේවේන්ද්‍රගේ පවුලේ පරණ රියදිරෙක් වූ සිරිපාල. ආකාශ් මහත්තයා ඉක්මනට මේකට නගින්න. සිරිපාල කෑ ගැහුවා. මං හැමදේම අහගෙන හිටියේ. දේවේන්ද්‍ර මහත්තයා කරපු අපරාධවලට මමත් හවුල්කාරයෙක් වෙන්න කැමති නැහැ. වික්ටර් තුවක්කුව එල්ල කරද්දිම ආකාශ් සෙනුරිවත් අතගෙන වෑන් රථයට ගොඩ වුණා. සිරිපාල වේගෙන් වෑන් රථේ පදවගෙන අඳුරේ නොපෙනී ගියා. වික්ටර්ගේ වෙඩි පහරවල් කීපයක් වෑන් රථේ පිටුපස වැදුණා. ඔවුන්ට හානියක් වුණේ නැහැ. සිරිපාල අපි හොස්පිටල් එකට යන්න ඕනේ. සෙනුරිගේ අම්මගේ පණ අනතුරේ. ආකාශ් කලබලෙන් කිව්වා. නමුත් හොස්පිටල් එකට යනකොට තත්ත්වය බරපතල වී තිබුණා. සෙනුරිගේ අම්මා සිටි වාට්ටුව අසල දේවේන්ද්‍රගේ මිනිස්සු කීප දෙනෙක් මුර කරමින් සිටියා. "දෙයනේ මගේ අම්මා." සෙනුරි ඇඬුවා. "බය වෙන්න එපා සෙනුරි." ආකාශගේ ඇස් දිහා බලාගෙන සහතික වුණා. "අද මම්මගේ අම්මව බේර ගන්න බැරි වුණ පළිය මේ මිනිස්සුන්ගෙන් ගන්නවා. මං ඇතුළට ගිහින් ඒ දෙන්නගෙන බලා ගන්නම්. ආ සිරිපාල එක්ක ඇවිත් අම්මව රෝද පිටුවක දාගෙන එළියට ගන්න." ආකාශ් ඉතා සූක්ෂම ලෙස ආරක්ෂකයින් දෙදෙනාට පහර දී ඔවුන්ව බෙල්ල කරා. සෙනුරි අම්මා ළඟට දුවගෙන ගියා. ඇය සිටියේ සිහිසුන්වයි. අම්මේ නැගිටින්න." ඔවුන් සිරිපාලගේ වෑන් රථයට සෙනුරිගේ මව පටව ගත්තා. "දැන් අපි කොහෙද යන්නේ?" සිරිපාල ඇහුවා. "අපේ අම්මා මගේ නමට ලියපු අර පරණ වතු බංගලාව තියෙන්නේ නුවරඑළියේ. දේවේන්ද්‍ර හිතන්නේ මං එහි යයි කියලා. අපි එහි ගිහින් අම්මට බෙහෙත් කරමු." ආකාශ් තීරණයක් කළා. නුවරඑළිය පලා යන අතරතුර සිරිපාල සෙනුරි දෙස මහා සුසුමක් හෙළුවා. "සෙනුරි දිවේ උඹේ අම්මා දේවේන්ද්‍ර මහත්තයාගේ රහස් දැනගෙන හිටියා විතරක් නෙවෙයි. උඹේ අම්මා ළඟ තිබුණ දේවේන්ද්‍රගේ ව්‍යාපාර අයිතිය නීති අනුකූලව අහිමි කරන ඔප්පුවක්." ආකාශ් පුදුමෙන් සිරිපාල දෙස බැලුවා. "මොකක්ද ඒ කිව්වේ?" "ඔව් මහත්තයා, දේවේන්ද්‍ර මහත්තයා මේ හැම සල්ලියක්ම හම්බ කළේ සෙනුරිගේ තාත්තව රවට්ටලා. ඇත්තටම මේ මන්දිරේ සහ ව්‍යාපාර වලින් අඩක් අයිති සෙනුරිගේ පවුලට. ඒ රහස දැනගත්ත නිසායි
ආකාශ් මහත්තයාගේ අම්මවයි සෙනුරිගේ තාත්තවයි දේවේන්ද්‍ර විනාශ කළේ. සෙනුරිගේ ඇස්වලින් කඳුළු කඩා වැටුණා. ඇය තම අතේ තිබුණු කුඩා පෙන්නනේ දෙස බැලුවා. ඇගේ අම්මා නිතරම කිව්වේ ඒ කිසිවෙකුට නොදී ආරක්ෂා කරන ලෙසයි. ඇය එය විවෘත කර බැලුව විට ඒ කුඩා යතුරක් තියෙනවා දැක්කා. මේ අතුර මේකෙන් තමයි අර ලියකියවිලි තියෙන සේප්පුව අරින්න පුළුවන්. සිරිපාල කලබලෙන් කිව්වා. මොකද ආකාශ්ගේ මන්දිරේ ඔහුගේ අම්මා විශ්වාස කළ එකම මනුස්සයා සිරිපාල. දේවේන්ද්‍ර දන්නේ සිරිපාලත් මේ දේවල් ගැන දන්නවා කියලා. හදිස්සියම ඔවුන්ගේ වෑන් රථයට පිටුපසින් තවත් වාහන කීපයක එළි දිස්වන්නට වුණා. දේවේන්ද්‍ර ඔවුන්ව ලෙහෙසියෙන් අතාරින්න නැති බව ආකාශ්ට තේරුණා. සෙනුරි අල්ලගන්න. ආකාශ් ඇගේ අත තදින් අල්ලගත්තා. අතරේ ඉවර වෙන්න කලින් දේවේන්ද්‍රගේ බිස්නස් මම් බිමට සමතලා කරනවා. නුවරඑළියට යන කඳු පාරේ මීදුම තදට පැතිරිලා තිබුණා. සිරිපාල වෑන් රථය උපරිම වේගයෙන් පැදවුවත් පිටුපසින් එන කළු පැහැති ජීප් රථ දෙක ඔවුන්ට ළඟා වෙමින් තිබුණා. ආකාශ් මහත්තයා මීදුම නිසා පාර පේන්නේ නැහැ. මුන් අපිට වෙඩි තියන්න හදනවා. සිරිපාල කෑ ගැහුවා. එසැනින්ම වෙඩි හඬක් ඇසුණු අතර වෑන් රථයේ පිටුපස වීදුරු කුඩු වී විසිරී ගියා. සෙනුරි බයෙන් කෑ ගසමින් තම අම්මා බදාගත්තා. ආකාශ් වහම පිටුපස අසුනට පැන වෑන් රථයේ තිබුණ යකඩ පොල්ලක් අතට ගත්තා. සිරිපාල අර ඉස්සරහ තියෙන වංගුවෙන් පස්සේ තියෙන අතුරු පාරට දාන්න. මම මුන් ගැන බලා ගන්නම්. ආකාශ් උපදෙස් දුන්නා. සිරිපාල වංගුවක් ගන්නවත් සමගම ආකාශ් වෑන් රථයේ දොර ඇර පාර අයින තිබුණු ලොකු ගලක් පාර මැදට තල්ලු කරා. වේගෙන් ආ පළමු ජීප් රථය ඒ ගලේ වැදී පාරෙන් නිවතට පැන පෙරලී ගියා. ඒ අවසරයෙන් සිරිපාල වෑන් රථය අඳුරු වතු පාරකට හරවා නිවා දැමූ හෙඩ්ලයිට් සහිතව ඉදිරියට ගියා. පැය කීපයකට පසු ඔවුන් ආකාශ් අම්මව ආයෙත් පරණ වතු බංගලාවට ළඟා වුණා. ඒ වසර ගණනාවකින් විවෘත කළ නොතිබුණු දූවිල්ලෙන් පිරුණු තැනක් වුවත් ඔවුන්ට එය ආරක්ෂිත තැනක් වුණා. සෙනුරි අම්මව මේ ඇඳෙන් තියන්න. සිරිපාල ඔයා දන්න ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න පුළුවන්ද? ආකාශ් ඇහුවා. පුළුවන් මහත්තයා මගේ යාළුවෙක් ඉන්නවා මේ කෙට්ටුව. මං එයාව එක්කන් එන්නම්. සිරිපාල නැවතත් පිටත් වුණා. සෙනුරි තම අතේ තිබුණ පෙන්ඩනය ආකාශ් අතට දුන්නා. ආකාශ් මේකේ තියෙන යතුර මේකෙන් මොකක්ද ඇරෙන්නේ කියලා මං දන්නවා. මගේ අම්මා නිතරම කිව්වා අපේ පරණ ගෙදර අල්මාරිය කාටවත් ලේසියෙන් හොයාගන්න බැරි පිටුපස තියෙන රහස් ලාච්චුවක් ගැන. දේවේන්ද්‍රයේ ගෙදර ගිනි තිබ්බට ගිනි ගත්තේ තාත්තා නිදන් හිටපු කාමරේ විතරයි. අල්මාරිය තිබුණේ අනිත් කාමරේ. ඒකට මුකුත් වෙලා තිබුණේ නැහැ. සෙනුරි බලාපොරොත්තු සහගතව කිව්වා. හරියටම ඒ වෙලාවේ සෙනුරිගේ අම්මා සිහින් හඳින්න කෙඳිරි කාමින් දැස් ඇරියා. අම්මේ සෙනුරි ඈ දුවගෙන ගියා. සෙනුරි දුවේ අම්මා අමාරුවෙන් කතා කරා. ආකාශා මෙතනද? දේවේන්ද්‍ර එහමව මරන්න හැදුවා. එහට ඕනුනේ අර ලියකිවිලි ටික. මොන ලියකිවිලිද අම්මේ? ආකාශ ඇහුවා. ඔයාලගේ අම්මා මැරෙන්න කලින් මට දුන්න දේවේන්ද්‍ර කරපු හැම වංචාවක්ම ඔප්පු කරන ලියවිලි වගේක්. ඒකේ තියෙනවා දේවේන්ද්‍ර කොහොමද ඔයාගේ අම්මගේ දේපල බලහත්කාරයෙන් ගත්තේ කියලා. මේ අතර මන්දිරයේ සිටින දේවේන්ද්‍ර වියරු වැටිලා හිටියේ. ඔහු තම මිනිසුන්ට කෑගසමින් සිටියේ ආකාශ සහ සෙනුරිව කොහෙන් හරි හොයාගෙන එන්න කියලා. මගේම පුතා මට විරුද්ධව මං උඹව හැදුවේ මේකටද ආකාශ්? දේවේන්ද්‍ර තනියම මුමුණමින් මත්පැන් වීදුරුවක් බිම ගැසුවා. එවිටම ඔහුගේ දුරකථනය නාද වුණා. සර් අපි දැනගත්තුන් ඉන්නේ නුවරඑළිය පරණ වතු බංගලාවේ කියලා. දේවේන්ද්‍රගේ නපුරු මූණට හිනාවක් ආවා. දැන් මෙහෙ ඵලයන්. හැබැයි මෙදා පාර ආකාශත් ඉතුරු කරන්න එපා. මට විරුද්ධ වෙන ඕනම කෙනෙක්ට තියෙන එකම දඬුවමයි මරණය. වතු බංගලාවේ සිටින ආකාශ් ජනේලෙන් පිටත බලද්දී දුරින් වාහන කීපයක් එනව දැක්කා. ඔහු දැනගත්තා තමන්ට තවදුරටත් හැංගිලා ඉන්න බෑ කියලා. සෙනුරි අම්මව එක්කගෙන සිරිපාල එක්ක පිටිපස්ස දොරෙන් පැනගන්න. මං උන්ව මෙතන නතර කරනවා. ආකාශ් ස්ථිර හඬින් කිව්වා. නෑ ආකාශ් මං ඔයාව තාලා යන්නේ නෑ. සෙනුරි ඇඬුවා. නෑ සෙනුරි ආට මේ ලියකිවිලි හොයාගන්න වෙනවා. දේවේන්ද්‍රව නීතියට කොට කරන්න පුළුවන් එකම විදිහ එක විතරයි. මට ඔයාගේ අම්මා වෙනුවෙන් සහ
ඔයාගේ පවුල වෙනුවෙන් මේක කරන්න දෙන්න. ආකාශගේ නලද සිප ගත්තා. ආකාශ් බංගලාවේ දොර ළඟට ගොස් දේවේන්ද්‍රගේ මැරයන්න එනතුරු බලා සිටියා. ඔහුගේ අතේ තිබුණේ ඔහුගේ අම්මගේ පැරණි ඡායාරූපයක් සහ දේවේන්ද්‍ර දුන් පිස්තෝලයක්. නමුත් ඔහු තීරණය කළා මිනි මරුවක නොවී සාධාරණයේ ඉටු කරන්න. බංගලාව වට කරගෙන දේවේන්ද්‍රගේ මැරයන් 10කට වඩා ආයුධත් අතේ තියන් හිටියා. මුළු මීදුම සහිත වතුයායම වාහනවල හෙඩ්ලයිට් වලින් බැබලෙන්න ගත්තා. ආකාශ් බංගලාවේ ප්‍රධාන දොර ඉස්සරහා තනියම හිටගත්තා. හරියටම ඒ වෙලාවේ දේවේන්ද්‍ර තමන්ගේ සුඛෝපභෝගී රථයෙන් බැස ආඩම්බරෙන් ඉදිරියට ආවා. ආකාශ් තාමත් කාලේ තියෙනවා. ඔය කෙල්ලව මට දීලා මගේ ළඟට වරෙන්. මං උඹට සමාව දෙන්නම්. දේවේන්ද්‍ර සත්‍ය අඩු කරලා කිව්වා. මං අද ඉන්නේ ඔයාගේ පුතා විදිහට නෙවෙයි. මං අද ඉන්නේ ඔයා මරපු මගේ අම්මා වෙනුවෙන් සහ ඔයා අනාථ කරපු සෙනුරිගේ පවුල වෙනුවෙන්. ආකාශ් තුවක්කුව දේවේන්ද්‍ර දෙසට එල්ල කරා. නමුත් ඒ මොහොතේම පිටුපසින් ආ සෙනුරිගේ කෑගැසීමක් ඇහුණා. වික්ටර් සහ තවත් මැරෙක් සෙනුරිව සහ ඇගේ ගිලන් වූ අම්මව පිටුපස දොරෙන් පැන යද්දී අල්ලගෙන තිබුණා. දැන් බලපං ආකාශ් උඹේ වීරකම් වල අවසානේ. දේවේන්ද්‍ර හයියෙන් hina වුණා. වික්ටර් ඒ කෙල්ලව මෙතෙන්ට ඇදගෙන වරෙන්. සෙනුරිව ඇදගෙන එද්දී ඇය අමාරුවෙන් ඇගේ අතේ තිබුණ පෙන්ඩනය ආකාශ් දෙසට වීසි කරා. ආකාශ් මේක ඇතුලේ තියෙන්නේ යතුර විතරක් නෙවෙයි. මේක ඇතුලේ තියෙන්නේ අම්මා සංගෝපු පුංචි රෙකෝඩ් ෂිප් එකක්. දේවේන්ද්‍රගේ මූණ හිනාව මැකී ගියා. මොකද්ද? ඔව් ආකාශ් ඒ පෙන්ඩනේ අහුල ගත්තා. සෙනුරිගේ අම්මා එදා ඔයා මගේ අම්මා මරන්න සැලසුම් කරපු හැමදේම හොරෙන් රෙකෝඩ් කරලා තියෙනවා. ඒ කාලේ තාක්ෂණය දියුණු නැති වුණත් ඒක වාගේ කටහඬ පැහැදිලි. මං දැනටමත් ඒකේ කොපියක් සිරිපාලත්තේ පොලිසියට යවුවා. දේවේන්ද්‍ර වියරු වැටුණා. මරපම් මුංව දැම්ම මරපම්. ඔහු වික්ටර්ට අණ කරා. නමුත් වික්ටර්ට වෙඩි තියන්න ඉඩ ලැබුණ නැහැ. වතුයාය වට කරමින් පොලිස් ජීප් රථ කිහිපයක් සයිරන් හඬ නංවමින් කඩා වැටුණා. සිරිපාල නියම වේලාවට පොලිසිය එක්ක ඇවිත් තිබුණා. මැරයන් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් පටන් ගත්තා. ඒ කලබලයේ ඇස්සේ දේවේන්ද්‍ර පැනලා යන්න හැදුවත් ආකාශ් ඔහු පස්සේ පන්නගෙන ගියා. බංගලාවේ කෙළවරේ තිබුණු ප්‍රපාතය ළඟදී ආකාශ් දේවේන්ද්‍රව අල්ලගත්තා. මාව මරන්න එපා ආකාශ්, මං උඹේ තාත්තා. දේවේන්ද්‍ර පේන් වෙවුලන්න ගත්තා. මං ඔයාව මරන්නේ නෑ. ඔයාව මරලා මගේ අත කිලිටි කරගන්න මට ඕනේ. ඔයාට ජීවිතාන්තය දක්වාම හිරගෙදර ඉඳන් ඔයා කරපු පව් ගැන හිතන්න ඉඩ දෙනවා. ආකාශ් දේවේන්ද්‍රව පොලිසියට බාර කරා. මාස 3කට පසු නුවරඑළියේ මීදුම්සලු පැලඳගත් ඒ රමණීය වතු බංගලාව දැන් නැවතත් පණ ගැන්වී තිබුණා. අතීතයේ දූවිලි සහ වේදනාවන් පැවරී තිබූ පිටේ අතර අද හමන්නේ නැවුම් මල් සුවඳක්. සෙනුරිගේ අම්මා දැන් හොඳටම සුව වෙලා එයා ආයෙත් ඒ වත්තේ අඩිපාර දිගේ ඇවිදින්න පටන් ගත්තා. දේවේන්ද්‍රගේ බිස්නස් නීතිය ඉදිරියේ බිඳ වැටෙද්දී අහිමි වී ගිය සියලු උරුමයන් නැවතත් සෙනුරිගේ පවුලට හිමි වුණා. ආකාශ් දැන් තවදුරටත් ඒ මැර දේවේන්ද්‍රගේ පුත්‍රයා නෙවෙයි. ඔහු ආඩම්බරෙන් තම මවගේ නාමය වන විජේසිංහ තමාගේ නම ලෙස ආඩම්බරෙන් භාවිතා කළා. නුවරඑළියේ ලස්සන බතු බංගලාව දැන් හරිම නිස්කලංකයි. සෙනුරිගේ අම්මා දැන් හොඳටම සුව වෙලා තේවත්තේ අඩිපාර දිගේ ඇවිදින්නත් පුරුදු වෙලා. ආකාශ් දේවේන්ද්‍රව මරා දමා පලිගත්තේ නැහැ. ඔහු කලේ නීතියට බාරදී තමන්ගේ අම්මා සහ සෙනුරිගේ පවුල වෙනුවෙන් පින් කිරීමක් විතරයි. පලිගැනීමෙන් ලැබෙන වෛරයට වඩා යහපත් ක්‍රියාවකින් සහ සැබෑ යුක්තියෙන් ලැබෙන සැනසීම උතුම් බව මේ පෙන්වා දෙනවා.